අයිබෝවන් සුබ දවසක් යාළුවෝ හැමෝම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා හෙල්ප් වොයිස් නේ YouTube channel එකට. ඉතින් අද එමතුමක් ලැබුණා සර්පෙක් ඉන්නවා කියලා. ගෙවල් වලට කිලෝමීටර් භාගයක් විතර පල්ලෙහෙන් ඉන්නවා කියලා කිව්වේ. අපි ගිහිල්ලා බලමු සතාව බේර ගන්න පුළුවන්ද කියලා. ඔව් දැක්කද? රින්ගන්න ගොඩක් තියනවද දන්නේ නැහැ නේ. Ahina size නේද? අපි අර හැවනට උපර නම් එපා මේ බෝතලයක් ගන්න. වතුර බෝතලයක වතුර එකක් දාලාගෙන තියෙනවා. ඩිහයිඩ්‍රේට් වෙලා වගේ. එයා මේ පොඩ විජලනේ වෙලා වගේ ඉන්නේ මේ පොඩ්ඩක් වතුර නැතුනේ. වතුර නැතුව වෙන්නේ නැති. මේ දැසල පෑවිල්ලත් ඇටිනේ. හැබැයි ඉතින් මාවයක් තියෙනවා නේ. සාමාන්‍ය මොකද මෙයාගේ මේ ශරීර ප්‍රමාණය දිගේ හැටියට මෙයා සෑහෙන මහතට ඉන්න ඕන. අම්මා රැඳිලා ඉන්න ගොඩක් වෙලාවට එයාලට අර උෂ්ණත්වය දරා ගන්න බැරි වෙච්චා මෙයාලා මේ චලතාපි සත්තුනේ. ඔව්. මෙයාලට අර පාරිසරික උෂ්ණත්වයට හැඩ ගැහෙන්න බැහැනේ. ඒ නිසා එයාලා අර එක තැනකට වෙලා රැඳිලා ඉන්නවා ඉතින්. ඔව්. වෙන්න. ගහලා නැතුව ඉතින් කවුරුත්. නෑ කවුරුත් ගහන්නේ නැහැ. නෑ. පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා වගේ. මෙයාව දැන් අල්ලන්නත් බෑ මේ මල්ලන එකත් එයාටත් කරදරයක් නේ. දැන් තුවාලයක් වෙලා තියෙනවා නම් ඔළුවෙන් අල්ලන එකත් එයාටත් අනතුරක් ඉතින්. ස්ටිරුන් ටියුබ් එකක් ගෙනාවෙත් නැහැ. බලමු. උල්ලුනත් බලන්න පුළුවන් එයාගේ කට මොකද වෙලා තියෙන්නේ කියලා. අර ටිකක් තුවාලලා වගේනේ. අර සංවාස කාලය නිසා මේ පැත්තේ කියන්නේ දැන් මේ පිරිමි සත්තු ගැහණු සත්තු එකතු වෙන කාලය මෙහි. ඔව් මේ කාලය. ඉතින් ඒ නිසා බොහෝ දුරට සමහර විට ඒ සංවාස කාලය නිසා බොහෝ වෙලාවට මෙයාලා සත්තු හපා ගන්නවානේ. හපා ගන්නවානේ. ඔව් ඒ වගේ අවස්ථාවලදී කටවල් තුවාල වෙනවා. තුවාල වෙලා තමයි කට. අර පව්වනේ. ගහන්නේ කවුද? කවුරු හරි ඉතින් ගහන්න නැති නේ. එක්කෝ ආහනයකට වුණා නම් මෙයා මැරෙනවා. මැරෙනවානේ. වතුර බොන හැටි නේද? සුද්දා? අපේ සුද්දා. කොහොමද? අම්මා තාත්තයි මගේ. දැන්ද කියන්නේ? දැන් තමයි කිව්වේ. ඔළුවෙන් අල්ලන්න පුළුවන්. පේනවද? කවුරු හරි ගහලා තමයි යාට. යාට බ්ලීඩ් වෙනවා කියන්නේ එනවා කියලා කියන්නේ. මේ පේනවද? දීප වතුර ටිකක් ඇටෙනවා කවු. ගන්නකො මේ ලොකු මුරුක්කු බෝතලයක්. මෙයාට බෙහෙත් කරන්න යන්න යවන්න බෑනේ. යවන්න බෑනේ. මොන කොච්චර දුරට මෙයාට පාර වැදිලාද දන්නේ නැහැ. ඉතින් බයයි. ඉතින් ජීවත් කරවන්න පුළුවන් වේද බැරි වේද කියනවත් මම දන්නේ නැහැ. මෝඩ මිනිස්සු නේද ගහන්නේ? සතුන්ට ඉතින් මේමනේ පරිකල්පන හැකියාවක් සහිත මිනිස්සු කොටසක් වුණාට වැඩක් නැහැ. කියන්නේ හිතන්න පුළුවන් වුණාට වැඩක් නැහැ. සතෙක්ගේ ජීවිතයක්වත් පරිස්සම් කරන්න හිතන්නේ නැහැ මිනිස්සු. අනිත් ඒ කොහොමද ණයකට ගහන්න හොඳ නැහැ නැද්ද? කිසිම සතෙක්ට ගහන්න හොඳ නැහැ. ඒ කියන්නේ පළක් නැහැනේ. ඉතින් දැන් මේ සතා අපිට දෂ්ට කරන්නේ නැහැනේ. ඔව්. මෙයාට අනතුරක් නොකර හිටියනම් මෙයා දෂ්ට කර කර අපේ පස්සේ පන්නන්නේ නැහැ කන්න අපිව. ඔව්. අපේ මිනිස්සුන්ට මේ සර්පෙක් දැකපම පුදුම බඩේ අමාරුවක් නේ තියෙන්නේ. මරන්න මොනේ ඕනේ. ඒ කියන්නේ සතා දැක් සර්පෙක් දැක්කහම බඩේ අමාරුවක් හැදෙනවා. බලන්න කොපෙනි. මේ මොඩිය කත ගන්නවා. දැන් අයි පෙටිය ගත ගියා ඒක වෙනවා. නයියකෝ. ටික එරනනේ. ඔව් වතුර ටික ඒ කියන්නේ ලේත් එක්කමයි එන්නේ නේද? ඔව්.
පිරිමි සත්තු මේ පෘෂ්ටිමත්ව ඉන්නවා ගොඩක්. මොකද එයාලා කෑම බීම අඩු කරගන්නේ නැහෙනේ. ඔව්. කවුරු හරි එක්ක ගහලා එක්ක සත්තු හපාගෙනත් දන්නේ නැහැ. මොකද දැන් අපාගෙන නම් මේ ඔළුව උඩ තමයි නැන්ද ගොඩක් තුවාල වෙන්නේ. එහෙමද? මේ මොකද මේ පෙරේදා අන්න වැටෙන. මෙතන සිනුලා ගෙවල් ළඟ තිරිය කියලා කිව්වා. ගිය තමයි මොනවා හරි වෙලා ඇත්තේ. දැන් මොන වගේ බෙහෙත්ද මූට කරන්නේ? මෙයාට ඉතින් ලෙඩේ හැටියට තමයි බලන්න ඕන මොකක්ද කරන්න ඕන කියලා. ඇඟ ඇතුලේ තැලිලා තියෙනවා නම් ඉතින් ජීවත් කරවන්න හරි අමාරුයි. ඔළුව ඩැමේජ් වෙලා තියෙනවා නම්. ඒ කියන්නේ දැන් මේ මෙයාගේ මේ ඔළුව දෙපැත්තේ තියෙනවානේ මෙයාගේ විෂකෝෂ තියෙනවානේ. ඔළුව දෙපැත්තේ විෂකෝෂ තැලිලා තියෙනවා නම් හරි අමාරුයි ජීවත් කරවන්න. මොනවද තිබෙකදී? ඕක මේ අර එනවා මොනවද දාන්නේ? කතර කුජ්ජෙන්නේ. විතර මිස්කොලෙන් එන්නේ කිව්වද? ඔව් ඉස්කෝලෙන් එන්න කියලා තියන්නේ. පන්තික වීල්ල ගිහින් මම එක්කන්නේ. මේ කේස වගේම තමයි නේ. සබි කොහෙද යන්නේ කන්නේ අපෝ? අපි නෙමෙයි පන්තික වීල්ල. අර කළු පාට මොකද දාලා තියෙන්නේ ආයේ කියෝ. නැත් වැටුණානේ. ඉස්කෝලේ ඉතින් මේ අසනීප වෙලා ඉන්න ණයව ගෙන ආවා. අසනීප වෙලා කියන්නේ මම හිතන්නේ මෙයාට ඔලුවට ගහලා තියෙනවා කවුරු හරි. මම හිතන විදිහට රෙස්ටේෂන් ටියුබ් එකකුත් තියෙනවා. අපි දාලා බලමු. හෙඩ් ග්‍රිප් කරන්නත් බෑ. මොකද හෙඩ් ග්‍රිප් කරනවා කියන එකත් මේ මෙයාගේ මේ තුවාලේ නිසා එයාට ලොකු වේදනාවක්. ඉතින් ඒක අපි කරන්නේ නැතුව රෙස්ටේෂන් ටියුබ් එකක් තියෙනවා. අපි ඒකට දාලා බලමු. ඉතින් ඔන්න අපි රෙස්ටේෂන් ටියුබ් එකට දාගත්තා. ඔයාලට පේනවා ඇති කට පේනව නේද? මම හිතන විදිහට බොහෝ දුරට මෙයාට කවුරු හරි ගහලා තියෙනවා. මේ හනුව යටි හනුව කැඩිලා තියෙන්නේ. ඔන්න ඔයාලට පේනව නේද? මෙයාට සිද්ධ වෙලා තියෙන අනතුර කොච්චරක් දුරට හානියක්ද කියලා. ඉතින් මේ හැමදෙනාගේම ඉල්ලන්නේ සර්පෙක් ගෙදරට ආවට පස්සේ මේ සතාගේ තිරිසන් ගතිය මිනිස්සුන් ගන්න ඕනේ නැහැ. මේ සතා තිරිසනෙක් විදිහට හිටපුවම හොඳටම ඇති. ඔයාලට පේනවනේ දැන් මේ මෙයා වොමිට් කරනවා, බීපු වතුර ටිකත් වොමිට් කරා. ඉතින් මේ දැන් කොහොම හරි මෙයාට සනීප කරලා යවන්න පුළුවන්. නමුත් ඉතින් අභ්‍යන්තර අවයව වලට කොච්චරක් දුරට හානියක් සිද්ධ වෙලා තියෙනවද කියන්න කිසිම නිගමනයකට එන්න බෑ. ඉතින් මේ හනුව කැඩිලා තියෙනවා කියන එක විතරයි මට පැහැදිලිව පේන්නේ. ඉතින් මේ ඔළුවට වගේ කවුරු හරි පොල්ලකින් වගේ ගැහුවොත් මෙයාගේ ඔළුව උඩ තියෙන දෙපැත්තේ විෂකෝෂ. ඉතින් විෂකෝෂ තැළුණොත් එහෙම මෙයා ඉතින් ජීවත් වෙන එකකින් තේරුමකුත් නැහැ. මොකද ඊට පස්සේ ආහාරයක් ගන්න බෑ. මෙයාගේ බ්‍රේන් එකත් එක්ක ඩැමේජ් වෙලා මරණයටපත් වෙනවා. ඉතින් දවස් කිහිපයක් දුක් විඳලා. ඉතින් හැමදාමත් වගේ දැනුවත් කරනවා සත්තුන්ට ගහන්න එපා. සත්තුන්ට භූමි තෙල් පෙට්‍රෝලියම් කිසිම දෙයක් දාන්න එපා. සත්තුන්ට ආදරය කරන්න ඕන නැහැ. සත්තුන්ට අනතුරු නොකර ඉන්නවා නම් ගොඩක් වටිනවා. පේනවා නේද එයාගේ හනුවට වෙලා තියෙන ඩැමේජ් එක කොච්චරක් භයානකද කියලා. හිතන්නකෝ අපේ කටක් තුවාල වුණා වගේනේ. ඔව් ඉතින් මොනව කරන්න දැක්කා ඉතින්? කන්නේ බෑද? කන්න බෑ පුතා. දැන් ඉතින් මෙයාට කවන්න ඕන.
අද කවනවද? ඔව් දැන් කවන්න කන්න දෙන්න ඕන මොන හරි. අනේ මම. ඒ බයද? බයද? ඉතින් දැන් ලොකුම ගැටලුව තියෙන්නේ මෙයාට කැම කවන්නත් බෑ. මොකද හෙඩ් ග්‍රිප් කරගන්න බෑනේ. මොකද හෙඩ් ග්‍රිප් කරනවා කියන්නේ මෙයාට ලොකු වේදනාවක්. ඉතින් දැන් මේකේ තියෙද්දිම රෙස්පිරේටර් ටියුබ් එකේ තියෙද්දිම තමයි මෙයාට කැම දෙන්න වෙන්නේ. හරි. මම ප්‍රතිකාර කරන වීඩියෝ එකක් මම ඔයාලට දාන්නම්. අපි බලමු එයාගේ ජීවිතේ කොහොම හරි බේරගන්න. අක ගන්නකෝ මේ මොකද උඩේ?